අයුබෝවන් මම රීසඩී. අද අපි කතා කරමු වෙජිටේරියන් ඩයට් එකක් කියන්නේ මොකක්ද සහ ඒකේ තියෙන ප්‍රභේද ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද අපිට ෂෙෆ්ලා හිටියට මේක හරි වැදගත් වෙනවා. මේ වෙජිටේරියන් ඩයට් එකක් එහෙම නැත්නම් නිර්මාංශික ආහාර වේලක් කියලා කියන්නේ ඒ ආහාර වේලේ මස්, මාළු, කුකුල් මස් වගේ දේවල් අඩංගු නැති මාංශ ජනක කොටස් අඩංගු නැති ආහාර වේලකට තමයි අපි වෙජිටේරියන් ඩයට් එක කියලා කියන්නේ. ඒතොර එහෙම නැත්තම් ශාක ආහාර වලින් ශාක කොටස් වලින් හදාගන්න ආහාරය. එතන මේ ශාක ආහාර කියලා මොනවද අපි කියන්නේ? පළතුරු, එළවලු, ඊළඟට අපි කියනවා රයිස් වගේ දේවල් ඉංග්‍රීසියෙන් කියන්නේ සීරියල්ස්, ඊළඟට පල්සස් ඒ කියන්නේ කඩල වගේ දේවල්, ඊළඟට නට්ස් වගේ දේවල් වලින් සමන්විත දේවල් වලට තමයි අපි කියන්නේ ශාක ආහාර කියලා. එතකොට මේ හැබැයි ඔය වෙජිටේරියන් කිව්වට සමහර වෙජිටේරියන් ඩයට්ස් වල තියෙනවා බිත්තරක් තියෙනවා. සමහර වෙජිටේරියන් ඩයට්ස් වල චීස් තියෙනවා. අපි ගී දානවා, ගිතෙල් දානවා. මී කිරි දානවා. හැබැයි ඒවත් වෙජිටේරියන් ඩයට්ස් ගන්නට තමයි වැටෙන්නේ. එතකොට මේ මං කිව්ව ප්‍රභේද තියෙනවා කියලා මුලින්ම කිව්වේ වෙජිටේරියන් ඩයට්ස් වල තියෙන ප්‍රභේද තියෙනවා 4ක්. පළවෙනි එකට අපි කියනවා ඕවෝ වෙජිටේරියන් කියලා. මේ ඕවෝ කියන්නේ ලතින් භාෂාවෙන් අපිට ආපු වචනයක්. ඕවෝ කියන්නේ බිත්තර වලට කියන්නේ ඕවෝ කියලා. එතකොට මේ වෙජිටේරියන් ඩයට් එකේ ඒ කියන්නේ ප්ලාන්ට් බේස්ඩ් ඩයට් එකේ බිත්තරක් දානවා. හැබැයි මේ ඩයට් එකේ ඩේරි ප්‍රොඩක්ට්ස් කිරි හෝ කිරි ආශ්‍රිත නිෂ්පාදන මස් මාළු වගේ දේවල් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් බිත්තර විතරයි. බිත්තර සහ එළවලු. ඒවා ඒ ප්‍රභේදය කියන ඕවෝ වෙජිටේරියන් කියන. ඊළඟ ප්‍රභේදයට අපි කියනවා ලැක්ටෝ වෙජිටේරියන් කියන. ලැක්ටෝ කියලා කියන්නේ ඒත් ලතින් භාෂාවෙන් ආපු වචනයක්. ලැක්ටෝ කියන්නේ කිරි වල. එතකොට මෙන්න මේ ඩයට් එකේ ලැක්ටෝ වෙජිටේරියන් ඩයට් එකේ එළවලු පළතුරු ඒ කියන්නේ මේ ශාක ආහාර සමග කිරි හෝ කිරි ආශ්‍රිත නිෂ්පාදන තියෙන්න පුළුවන්. චීස් වෙන්න පුළුවන්, බටර් වෙන්න පුළුවන්, ගී වෙන්න පුළුවන්, මිකිරි වෙන්න පුළුවන්, අඩංගු වෙන්න පුළුවන්. හැබැයි ওই ඩයට් එකේ බිත්තර තියෙන්න බෑ. මස්, කුකුල් මස්, මාළු තියෙන්න බෑ. ඒ දෙක. තුන්වෙනි ප්‍රභේදය තමයි ලැක්ටෝ ඕවෝ වෙජිටේරියන් ඩයට් එක. අපි දැන් ඉස්සර කතා කරපු දෙක එකව කරලා තියෙන්නේ. ලැක්ටෝ කියන්නේ කිරි, ඕවෝ කියන්නේ බිත්තර. ඒතකොට මෙන්න මේ ඩයට් එකේ වෙජිටේරියන් ඩයට් එකට අමතරව මේ දෙකම කන කට්ටිය. බිත්තරත් කනවා, ඩේරි ප්‍රොඩක්ට්ස්. ඩේරි කියලා කියන්නේ කිරි ආශ්‍රිත නිෂ්පාදන වලින් හදන දේවල්. මේ දෙකම අඩංගු කරලා හදනවා. ලෝකෙ බොහෝමයක් ඉන්න වෙජිටේරියන්ස්ලා නිර්මාංශික කට්ටිය මෙන්න මේ ගණයට තමයි වැටෙන්නේ. ඒගොල්ලෝ එක්ක කිරි හෝ සමහර කිරි සහ බිත්තර දෙකම කනවා. හරි. දැන් අපි හතරවෙනි ප්‍රභේදය හතරවෙනි කොට්ටාසෙට කියනවා වීගන් කියලා. වීගන් මේක ලතින් භාෂාවෙන් ආපු වචනයක් නෙවෙයි. වීගන් කියන්නේ සම්පූර්ණයෙන්ම නිර්මාංශික කට්ටිය. ඒගොල්ලන් කන්නේ ඔය මම මුලින්ම කිව්වේ ශාක වලින් ලබා ගන්න ආහාර තියෙන එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, නට්ස් වගේ දේවල් ඒ වලින් ගන්න ඩයට් එකක් තමයි පාවිච්චි කරගන්නේ. ඒගොල්ලන් බිත්තර, කිරි ආශ්‍රිත නිෂ්පාදන, මස්, කුකුල් මස්, මාළු වගේ දේවල් කිසිම දෙයක් ගාවන්නේ. කොටින්ම මී පැණිවත් භාවිතා කරන්නේ නැහැ. හේතුව මී මැස්සකින් මී පැණි එන නිසා ඒගොල්ලන් කිසිම සත්වයින්ට අයත් කිසිම දෙයක් පාවිච්චිට ගන්නෙ නැහැ.
කිසිම මස් මාළුවක් ගන්න නැහැ. ඒගොල්ලෝ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ pure vegetariansලා කියලා. සම්පූර්ණ නිර්මාංශිකයි. ඉතින් මේ වචනේ හැදුනේ කොහොමද? මේ වචනේ හැදුවේ කියලා පොඩි ලස්සන කතාවක් තියෙනවා. 1944 බ්‍රිතාන්‍යයේ හිටියා ඩොනල් කියලා මහත්මයෙක්. ඔහු ඔය සත්ව හිංසා සංගමයේ ක්‍රියාකාරී සමාජිකයෙක් වුණා. ඒ වගේම වෙජිටේරියන් සොසයිටි කියලා එකක් තිබ්බ. ඒකෙත් ආරම්භක සමාජිකයෙක්. ඔහුට ඕන වුණා මේ සම්පූර්ණ නිර්මාංශික කට්ටිය අනිත් වෙජිටේරියන්ස්ලාගෙන් අයින් වෙන් කරලා හඳුනා ගන්න. මොකද අර වෙජිටේරියන්ස්ලා කියලා මම මුලින්ම කිව්වේ අර ප්‍රභේද තියෙනවා කියලා. සමහරු බිත්තර කනවා, සමහරු කිරි ආහාරයට ගන්නවා. ඒ වගේ මුකුත් ඒතර මේ ඒ වගේ ගන්න නැති කට්ටියට වෙනම නමක් දෙන්න ඕන කියලා එයා හිතුවා. ඒතර එයා නමක් හැදුවා. කොහොමද මේ නම හැදුවේ? නම හැදුවේ වෙජිටේරියන් කියන වචනේ අරගෙන ඉංග්‍රීසි වචනේ ඒකේ මුල් අකුරු 3 ගත්තා. VEG කියන අකුරු 3 ගත්තා. ඊට පස්සේ ඒ වෙජිටේරියන් කියන වචනේ අන්තිම අකුරු දෙකක් ගත්තා. අන්තිම අකුරු දෙක ඇවිල්ලා A අකුරයි N අකුරයි. ඒතර මේ VEG සහ AN එක්කව කරාම හැදෙන වචනේ තමයි වීගන්. ඒතර වීගන් ඇති කළ වෙජිටේරියන් නැති කරනවා. ඒතර වීගන් කියලා කෙනෙක් යාට ඕන වුණා වෙනම අඳුන ගන්න. අඳුන ගන්න කියන්නේ ඒ නම දුන්නේ තන්නේ කර නිර්මාංශික දේවල් ආහාරයට ගන්න කට්ටියට පමණයි. හරි. දැන් ඒතර මම කිව්වා වෙජිටේරියන් ප්‍රභේද 4ක් තියෙනවා. ඕවෝ වෙජිටේරියන්, ලැක්ටෝ වෙජිටේරියන්, ඕවෝ ලැක්ටෝ වෙජිටේරියන් සහ වීගන් කියන ප්‍රභේද 4. ඊට අමතරව තව ඉන්නවා ඒගොල්ලන් වෙජිටේරියන් ඩයට් එකට අමතරව මාළු අනුභව කරනවා. මාළු කෑමට ගන්නවා. අන්න ඒ කට්ටියට අපි කියනවා පෙස්කටේරියන් කියලා. පෙස්කටේරියන්. මේගොල්ලන් වෙජිටේරියන් ඩයට් එකක් තමයි ගන්න. නමුත් ඊට අමතරව මාළු ගන්නවා. මේගොල්ලන් සමහර විට බිත්තරයි ඩේරි ප්‍රොඩක්ට්ස් කිරි ආශ්‍රිත දේවල් ගන්නවා. හැබැයි ඒගොල්ලන් මස් සහ කුකුල් මස් අනුභව කරන්නේ නැහැ. පෙස්කටේරියන්. පොලොටේරියන් කියන්නේ ඉංග්‍රීසි පෝල්ට්‍රි කියලා කියන්නේ කුකුල් මස් ටර්කි වගේ වට අපි කියන්නේ පෝල්ට්‍රි කියලානේ. අන්න මේ කට්ටිය ඒගොල්ලන්ගේ වෙජිටේරියන් ඩයට් එකට චිකන් ඇතුළත් කරගෙන තියෙනවා. ඒගොල්ලන් හැබැයි කිරි සහ බිත්තර කනවා. හැබැයි මස් සහ සීෆුඩ් මාළු වගේ දේවල් කන්නේ. ඒගොල්ලන් කන්නේ ඒගොල්ලන්ගේ වෙජිටේරියන් ඩයට් එකට චිකන් කනවා. ඒගොල්ලන්ට කියනවා පොලොටේරියන් කියලා. තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලන්ට කියනවා ෆ්ලෙක්සිටේරියන් කියලා. ෆ්ලෙක්සිටේරියන් එහෙම නැත්නම් ඉංග්‍රීසි කියන සෙමි අර්ධ වශයෙන් වෙජිටේරියන් කට්ටිය. මේගොල්ලන්ගේ මෙහෙම අර මේක නිකන් ඒගොල්ලන් සමහර විට සුමානේ දවස් කීපයක් නිර්මාංශිකව ඉන්නවා. තව දවස් කීපයක් හැමදේම අනුභව කරනවා. මස් මාළු කිරි බිත්තර වගේ හැම දෙයක්ම අනුභව කරනවා. සතියේ සමහර දවස්වල විතරක් නිර්මාංශිකව ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියනවා ෆ්ලෙක්සිටේරියන් කියලා. එතකොට ආයි නැවත වතාවක් මතක් කරොත් වෙජිටේරියන් කියලා ගත්තම වෙජිටේරියන් කියන එක මම කිව්වා. වෙජිටේරියන් කියන්නේ මස්, කුකුල් මස්, මාළු වගේ කිසිම දෙයක් කන්නේ නැති කට්ටිය. හැබැයි එහෙම මස් මාළු සහ චිකන් කන්න නැති වුණාට සමහර වෙජිටේරියන්ලා මං කිව්වා බිත්තර කනවා. සමහරු ඩේරි ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් කිරි ආශ්‍රිත දේවල් ආහාරයට ගන්නවා. ඒතකොට ඒ අනුව අපි කිව්වා මේක ප්‍රභේද 4කට බෙදන්න පුළුවන්. එක තමයි ඕවෝ වෙජිටේරියන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආහාරය සමග බිත්තර ගන්නවා ඒගොල්ලන්. හැබැයි කිරි, මස්, කුකුල් මස් සහ මාළු ගන්න නැහැ ඒගොල්ලන්. බිත්තර විතරයි වෙජිටේරියන් ඩයට් එකත් එක්ක. ඊළඟ කට්ටියට අපි කිව්වා ලැක්ටෝ වෙජිටේරියන්. ඒගොල්ලන්ගේ වෙජිටේරියන් ඩයට් එකට කිරි ආශ්‍රිත නිෂ්පාදන එකව කරගන්නවා. හැබැයි බිත්තර නැහැ. මස් නැහැ. චිකන් නැහැ. මාළු නැහැ. තුන්වෙනි කට්ටිය මේ දෙකේම එකතුවක්. ලැක්ටෝ ඕවෝ වෙජිටේරියන්ස්. ඒගොල්ලන් කිරි ආශ්‍රිත කෑම කනවා, බිත්තරත් කනවා, එළවලු කෑමත් එළවලු ආහාරයත් සමග. ඊළඟ හතරවෙනි කට්ටියට අපි කිව්වා වීගන් කියලා. වීගන් කියන්නේ සම්පූර්ණයෙන්ම නිර්මාංශික ආහාර වේලක් ගන්න කට්ටිය. ඊට අමතරව මම කිව්වා
ඉන්න කොට්ටාස තුනක් පෙස්කටේරියන් පොලොටේරියන් ෆ්ලෙක්සිටේරියන් පෙස්කටේරියන් කියන්නේ ඒගොල්ලන් ඩයට් එකට ඒගොල්ලන් මාළු මුහුදු සීෆුඩ් කියලා අපි කියන්නේ පාවිච්චි ඒගොල්ලන් ගන්නවා. පොලොටේරියන් කියන්නේ පෝල්ට්‍රි ඉංග්‍රීසියෙන් පෝල්ට්‍රි කියන වචනෙන් ආවේ. ඒගොල්ලන් කුකුල් මස් ටර්කි වගේ දේවල් ආහාරයට ගන්නවා. හැබැයි ඒගොල්ලන් අනිත් දේවල් ගන්න නැහැ. චිකන් ගත්තට මස් කන්නේ මාළු කන්නේ. ඒ පොලොටේරියන්. ෆ්ලෙක්සිටේරියන් කියන්නේ අර්ධ වශයෙන් සෙමි වෙජිටේරියන් කට්ටිය. බොහොමත් ස්තුතියි. Thank you very much.